ඊට පස්සේ ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් පාඩම් කරන්න වැඩක් නැහැ නේ සති දෙක තුනක් යද්දී අමතක වෙනවනේ මට මොකක් කරලා ලෙඩක්ද මන්ද කියන්නේ. තමයි සාමාන්‍යයෙන් පාඩම් කරන දේවල් මිනිස්සුන්ගේ ඔළුව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිය තමයි සති දෙකක් යද්දී අමතක වෙන්නේ. පේපර් එකේ තියෙන ප්‍රශ්නේ එතන බෑ ඒකම ගෙදර ගියාම පුළුවන්. මොන ගේම් වලද මේ ලකුණු නැත්තේ කියලා. එහෙම තමයි අපි මේව කරේ. එහෙම තමයි මේක ගොඩ දාන්නේ උන් මේක කරන්නේ. ඕගොල්ලෝ මේ සැරයක් දෙසරයක් කරලා ලේසියෙන් මේක පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම ලේසියෙන් පුළුවන් නම් 800ක් 3 years කරන්න විදියක් නැහැ නේ. මේක ටිකක් සැරට කියනවා වගේ තේරෙන්න පුළුවන්. මේ ඔයාලා මේ හොදට කියන්නේ මං හිතනවා ඒක තේරෙන්න නැති කියලා. එහෙම සීනි බෝල් නම් එන්න එපා මේවට. ඒ කියන්නේ මේවා හිම තමයි. මේවා මේ ට්‍රැක් වල වෙන පිස්සු කෙල්ලෙවුන් ඇදලා ගන්න කරන ඒවා. ඒතර මේවල එහෙම පොඩ්ඩක් සමහරක් තැන්වල එහෙම සැරෙන් කතා කරන්න වෙනවා. සැර නෙවෙයි මට මේ පිස්සු නෑන ළමයි රෑ 10:49ට මෙතන රොටරියේ ඉඳන් උඹලට දේශනා දීදී ඉන්න මේක ඉවර කරලා යන්න පුළුවන්කම තියෙන්නේ. මේ කියන්නේ එහෙම පොඩි ඇම්මක් තියෙන හින්දා. ඒතර මේ හින්දා මං හිතනවා මේක මෙහෙම කියන්නවට අයිතියක් තියෙනවා කියලා. කොහොම හරි. එතකොට ඔයාලා කල්පනා කරන්න ඕනේ මේක විසඳන විදිහක්. පළවෙනි එක. පේපර් එක ලකුණු අඩු වෙන්න පුළුවන් විදි පහක් තියෙනවා. ඒ විදි පහට එක එක පිළියම් තියෙනවා. එතකොට පේපර් වල ලකුණු වැඩි වෙනවා. හැම සතියෙම මේ දේවල් ආය ආය මතක් වෙනවා. ඉතින් එතකොට මේ දේවල් අමතක වෙන්නේ නැහැ. හැමදාම පාරෙන් මිනිස්සු යනවා එනවා. එතකොට මේ පාර හැමදාම තියෙනවා. ගොඩක් ළමයි ඒ මොකුත් කරන්නේ නැහැ. එහෙම පේපර් එකක කරත් ඒවා වැරදුනා මේව ගෙදර කියලා ආය මතක් කරගන්න නෝට් එකක් කරගෙන මේ පෙරලලා බලන්නේ නැහැ. ඉතින් එතකොට ළමයි කාටවත් මතක තියෙන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් ඕගොල්ලෝ සැරයක් දෙසරයක් බලලා අමතකයි කියන ඒවා මතක එවුම් ඒවා සාමාන්‍යයෙන් 20 30 කමනේ විවිධ තැන්වල බලලා තියෙනවා. ඒ කියන්නේ පාඩම් කරලම නෙමෙයි ප්‍රශ්න එක වැරදුනම ආයෙ පොඩ්ඩක් ගිහලා නෝට් එක බලලා ඒක ඩක් ගාලා මතක් කරගන්න. එහෙම කරලා තියෙනවා. හරි. දැනුම තිබ්බ පමණින් පේපර් ලියන්න බෑ. ඔයාට දැනුම තියෙනවා නම් 100%ක්. දැනුම තියෙනවා නම් 100ක්. මුලින්ම පේපර් ලියද්දි සාමාන්‍යයෙන් එන්නේ ලකුණු 60ක් විතර. ගොඩක් ළමයින්ගේ දැනුම තියෙන්නේ 60යි. ඒ කියන්නේ ඕගොල්ලෝ ලකුණු එන්නේ 136ක් විතර. ඉතින් එතකොට ඒක අමාරුයි. ඒක තමයි මේකේ හැටි. සමහරක් යුන් අමාරුව කියව ඉන්නවා. සමහරක් යුන් ඒ අමාරුව මැඩ පවත්වාගෙන කොහොම හරි වැඩ කරනවා. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ඉතින් කියන්න තිබුණු දේවල් ටික. ඊට පස්සේ ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් පාඩම් කරන්න වැඩක් නැහැ නේ සති දෙක තුනක් යද්දී අමතක වෙනවනේ මට මොකක් කරලා ලෙඩක්ද මන්ද කියන්නේ. තමයි සාමාන්‍යයෙන් පාඩම් කරන දේවල් මිනිස්සුන්ගේ ඔළුව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිය තමයි සති දෙකක් යද්දී අමතක වෙන්නේ. අපි අද පාඩම් කරන එක සති දෙකක් තුනක් උපරිම අයයි අමතක වෙන්න තමයි මිනිස්සුන්ගේ මෙමරි එක හැදෙලා තියෙන. ඒක වාගේ නෙමෙයි ලංකාවේ පළවෙනියගෙත් එහෙමයි මගෙත් එහෙමයි. මේ ලෝකේ උපරිම මෙමරි කැපැසිටි තියෙන මිනිස්සුන් කරත් ඒක ඊටාම ආසන්න හදි 2ද 3ද 4ද කියන එක වෙනස් වෙයි. මොළ හැදිලා තියෙන්නේ ඒ බ්‍රේන් කැපැසිටි හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් පාඩම් කරන දෙයක් සති දෙකක් වගේ ඇතුළත අමතක වෙලා යන්න. එතන ඒකත් වාටක් තියෙන මේ දක්වා ඉතිහාසයේ මෙඩිසින් ඉන්ජිනියර් කියපු හැමෝටමත් තියෙන ලංකාවේ පළවෙනිය වෙච්ච උන්ටත් තියෙන පොදු ප්‍රශ්නයක්. වෙනස තියෙන ඔයා ඒක කියව ඉන්නවා. අනිත් උන් ඒකට පිළියමක් කරලා වැඩ කරනවා. ඒකයි වෙනස තියෙන්නේ. ආයෙමත් ඔය කියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් පොකෝ. ඒකෙන් මිදෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලලා ඒව කරන්න. මිසක් ඒව කියව ඉන්න බෑ. අපිට නෙමෙයි හැමෝටම තියෙන ප්‍රශ්න. ඒවා තියෙද්දි සමහර කොහොම හරි කාගෙන වැඩ කරලා මේකෙන් ගොඩ යනවා. සමහර ඒවා කීක වැඩේ අනිත් පැත්තට කරගන්න නැතුව නිකන් ඔහේ ඉන්නවා. නාස්ති වෙනවා. හරි. එහෙම එකක් තමයි කරන්න වෙන්නේ. අපි ඉගෙන ගත්ත දෙයක් ස්වභාවිකව සති දෙකක් යද්දී අමතක වෙන විදිහට අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. එහෙම අමතක කරන ඒක හරියට නිකන් අර පාරක් වගේ. මොකක් හරි පාරක් මාසයක් දෙකක් පාවිච්චි වුණේ නැතිනම් මටි පාරක් හිතන්නකෝ මාසයක් දෙකක් පාවිච්චි වුණේ නැතිනම් මේක වල් වැදිලා ඊතර පාරක් තිබ්බද හොයන්නවත් බැරි වෙනවා. එතනින් මිනිස්සු නිතර දෙවෙලේ යනකොට මේක පාරක් විදිහට ඉතුරු වෙලා තියෙන්නේ. මෙවර කියන එකත් ඒ වගේ. අපි අතින් කාලයක් භාවිතා වුණේ නැත්තම් අපිට ඒක හිමම අමතක වෙලා යනවා. කාලයක් භාවිතා වෙනකන් සතිය කාලයක් හැමදාම භාවිතා වෙනම නම් එහෙම සතියෙන් දෙකෙන් අමතක වෙන්නේ නැහැ. දැන් ට්වින්කල් ලිටල් ස්ටාර් තාම මතකයිනේ. ඉගෙනගෙන අවුරුදු බර ගාණක් වෙනවනේ. ඇයි ඒක මතක? ඒක ඉතින් මොනවා හරි තැන්වල ජීවිතේ ආය කවද හරි මතක් වෙනවනේ. ඉතින් අවුරුද්දකට 5-6 ගමනක්වත් ඕක මතක් වෙනවනේ. පොඩි එකෙක් කියනවා එහෙනම් හරි අපිටත් ඔය මතක් මොනවා හරි වෙනවනේ. ඒව අමතක වෙන්නේ නැත්තේ ඒකයි. අමතක වෙන දේවල් අමතක වෙන්නේ අපි ඒව අර විදිහට ප්‍රොසෙස් කරගෙන යන්නේ නැති නිසා. නැවත නැවත මතක් කරන ක්‍රමයක් අපේ නැති හින්දා. ඒතර ඕගොල්ලන්ගේ තියෙනවනේ මොකක් හරි සිස්ටම් එකක්. අපි ඉගෙන ගත්ත දෙයක් නැවත වැඩේ ඇතුළේ ටච් වෙන්න ඕනේ. ඒකට ඔයාලට කරන්න පුළුවන් ඔප්ෂන්ස් ගොඩාක් අපි පන්ති ඇතුළේම හදලා දීලා තියෙනවා. එකක් ඩේලි ඩෝස් කියලා හැමදාම යනවා MCQ 10ක්. කීයෙන් කීයද ඔක හරියට කරන්න කියලා කල්පනා කරන්න. ඒක ඇතුලේ තියෙන අපි මේ වෙනකන් ඉගෙන ගත්තා වගේ ප්‍රශ්න ටර්ම් ටෙස්ට් ප්‍රශ්න තියෙන. ඒව කරා නම් ඒව කරද්දී ඔයාලට මේ විදිහ අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ආයෙ මතක් කරගන්න. ඒවට පොඩ්ඩක් නෝට් එක පෙරලා බලන්න ඕන ඔයාලා. ඒතර ආයෙ ඒ ටික මතක් වෙනවා. අන්න ආයෙ පාරෙන් මිනිස්සු ගියා වගේ ආයෙ පාර පේන්න පටන් ගන්නවා. ඩේලි රීකැප් කරලා සතිපතා යන ප්‍රශ්න 30ක් අපි කරනවා. වාක්‍ය මුළු මේ වෙනකන් ඉගෙන ගත්තා වගේ හම්බෙලා තියෙනවා. ඒව කරනකොට තමන්ට පන්තියේ දේව කරද්දී තමන්ට අමතක දේවල් අහුවෙනවනේ. කීයෙන් කීයද ගෙදර ගිහිල්ලා ඒව ආයෙ බලන්නේ නෝට් එක පෙරලලා. එහෙම බලන්න නැත්නම් ඔයාලට ආයෙව මතක් වෙන්නේ නැහැ. එතකොට පාරවල් බීවෙන එක තමයි වෙන්නේ. ඒක බැලුවොත් ඒක ආයෙ මතක් වෙනවා. එහෙම තමයි මේක වෙන්නේ. ඊට පස්සේ සතිපතා පේපර් එකක් ක්ලියර් වෙනවා. පැය දෙක පේපර් එකක් ක්ලියර්ලා බලලා ලකුණු දාලා රෑන්ක් කරලා ඒව දෙනවා. අර ඒව කීයෙන් කීයද ආයෙ ගෙදර ගිහිල්ලා බලන්න. ඒව බලලා තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන කොයි තැන්වලද තමන්ට ලකුණු අඩු වෙන්නේ. මම පේපර් ක්ලාස් වල ලකුණු අඩු වෙන එකේ ලකුණු හදාගන්න වෙනම පන්තියේදී ඊළඟ දවසේ විස්තර කරනම් කොහොමද ලකුණු හදාගන්නේ කියලා. කියන්නේ දැනුම තිබ්බ පමණින් පේපර් ලියන්න බෑ. ඔයාට දැනුම තියෙනවා නම් 100%ක්. දැනුම තියෙනවා නම් 100ක්
මුලින්ම පේපර් ලියද්දි සාමාන්‍යයෙන් එන්නේ ලකුණු 60ක් විතර. ප්‍රශ්න කරලා පළපුරුද්ද නැති හින්දා මුල්ම ප්‍රශ්න කරද්දී ඔයාලට ලකුණු වෙන්නේ 60ක් විතර. ගොඩක් ළමයින්ගේ දැනුම තියෙන්නේ 60යි. ඒ කියන්නේ ඕගොල්ලන්ට ලකුණු වෙන්නේ 36ක් විතර. හරි. ඒ හින්දා මුල් කාලේ පේපර් ලියද්දි ඔයාලට හිතා ගන්න බෑ ඔයා පාඩම් කරනවා පන්තිවලදී ප්‍රශ්න කරන්න පුළුවන්, ගෙදර ගිහිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන්. පේපර් එකේ තියෙන ප්‍රශ්න එතන බෑ ඒකම ගෙදර ගියාම පුළුවන්. ඔයාලා මොන ගේම් වලද මේ ලකුණු නැත්තේ කියලා. පේපර් ලියනවා කියන්නේ වෙන ආර්ට් එකක්. මම ඒක ගැන මන්දීදී කියන්නම්. ඒක හරියට අපිට බාත්රූම් වල ගෙවල් වල ඉන්න ගමන් සින්දු කියන්න පුළුවන් ස්ටේජ් එකට ගිහලා හින්දුවක් කියන කතාවක් පවත්වන්න කියව වෙවුලන්න ගන්න. නිකන් සාමාන්‍ය පොඩි ගඩොල් දෙකක් උඩින් ලෑල්ලක් දාලා ඒක උඩින් ඇවිදින්න කියද්දි ඇවිදින්න පුළුවන්. ඔය ලෑල්ලම ගඟක ඉවුරු දෙකක් මැදින් දාලා ඒ ගඟේ කිඹුල්ලු දාලා ඇවිදින්න කිව්වොත් ගඟට වැටලා කිඹුල්ලුන්ට මැරෙන්න කිඹුල්ලුන්ගේ භෝජනයක් බවට පත් වෙනවනේ බොහෝ විට. හරි ඒ ගඟට වැටෙන්න. අර ඒතන එකම වැඩේ වුණාට වැඩ දෙක කරද්දි විදිහ මත වාතාවරණය මත කතන්දර දෙකක්නේ. ඒ වගේ එකක් පේපර්ස් ක්ලින් එකේ තියෙනවා. මම පන්තියේදී ඊළඟ දවසේ විස්තර කරන්නම්. පේපර් එක ලකුණු අඩු වෙන්න පුළුවන් විදි පහක් තියෙනවා. ඒ විදි පහට එක එක පිළියම් තියෙනවා. එතකොට පේපර් වල ලකුණු වැඩි වෙනවා. ඒ කොහොමද කියලා කියන්නම්. නමුත් පේපර් ලියන එක ඇතුළේ ළමයි අපි හැමදාම හැම සතියෙම බන්ධන ප්‍රශ්නයක් කරනවා. හැම සතියෙම මොනවා හරි හඳුනාගත්ත මිනිස්සු ගැන කතා කරනවා. හැම සතියෙම මොනවා හරි ගානක් හදනවා. හැම සතියෙම මේ දේවල් ආයෙ මතක් වෙනවා. ඉතින් එතකොට මේ දේවල් අමතක වෙන්නේ නැහැ. හැමදාම පාරෙන් මිනිස්සු යනවා එනවා. එතකොට මේ පාර හැමදාම තියෙනවා. ගොඩක් ළමයි ඒ මොකුත් කරන්නේ නැහැ. එහෙම පේපර් එකක කරත් ඒවා වැරදුනා මේවා ගෙදර කියලා ආයෙ මතක් කරගන්න නෝට් එකක් කරගෙන මේ පෙරලලා බලන්නේ නැහැ. ඉතින් එතකොට ළමයි කාටවත් මතක තියන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් ඕගොල්ලෝ සැරයක් දෙසරයක් බලලා අමතකයි කියන ඒවා මතක එවුම් ඒවා සාමාන්‍යයෙන් 20 30 ගමනේ විවිධ තැන්වල බලලා තියෙනවා. ඒ කියන්නේ පාඩම් කරලම නෙවෙයි. ප්‍රශ්න එක වැරදුනාම ආයෙ පොඩ්ඩක් කියලා නෝට් එක බලලා ඒක ටක් ගාලා මතක් කරගන්න. එහෙම කරලා තියෙයි. හරි. එහෙම තමයි අපි මේව කරේ. එහෙම තමයි මේක ගොඩ දාන එවුම් මේක කරන්නේ. ඕගොල්ලෝ මේ සැරයක් දෙසරයක් කරලා ලේසියෙන් මේක පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම ලේසියෙන් පුළුවන් නම් 800ක් 3 years කරන්න විදියක් නැහැ නේ. අර මේ A level O level වල 9 days 8 days 7 days දාලා ආපු එන ගොඩකින් 800ක් 3 years ඒ තුනක් ගන්න 800ටයි පුළුවන්. 800 කියන ළමයි මේ ගමේ ඉන්නවනේ ළමයි 800ක් විතර එක වයසක. එන පොඩි ගානන්නේ ඒක. ඉතින් එතකොට ඒක අමාරුයි. ඒක තමයි මේකේ හැටි. සමහරක් එවුන් අමාරුව කියනවා. සමහරක් එවුන් ඒ අමාරුව මැඩ පවත්වාගෙන කොහොම හරි වැඩ කරනවා. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් ඉතින් කියන්න තිබුණු දේවල් ටික. එලාව ගියා නේද අපි නතර කරමුනේ. ඔයාලට මොනවද තව තියෙන ප්‍රධාන ප්‍රශ්න නිකන් ගෲප් එකකට දාන්න. මේ ගොඩක්ම ඔයාලගේ අර ප්‍රශ්න Google form එකේ තිබුණු දේවලුයි. සාමාන්‍යයෙන් මේ කාලේ ඔයාලට එන ආවේනික ප්‍රශ්න ටිකත් එක්ක තමයි මම ඔය උත්තර දෙන එක කරගෙන ගියේ. නිකන් තියෙන දේවල් ටිකක් දාන්න මට මෙතන කියන්න කෙටි මොකක් හරි එහෙම දේවල් හම්බුනොත් මම කියන්නම්. මේ ඒ ඇරෙන්න මම පන්තියේදී හරි ඒවා කියන්න. ටයිම් ටේබල් එකට මොනවද දාගන්න ඕනේ. ඉතින් මම කියවනේ ඒකට වෙනම විනාඩි 15ක කොහොමද වීඩියෝ එකක් තියෙනවා. මම ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම්. ඒකේ කියනවා මුළු ටයිම් ටේබල් එකේම වැටෙන්න ඕන හැම වැඩක් නෑර ඔක්කොම විස්තර කරනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. තනියෙන් වැඩ කරන්න වෙලාවක් නෑ කියන ආයමත් ටයිම් මැනේජ්මන්ට් ලවුලක්. අඩුම මිලද ඔබ කැමති විදිහට වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ලස්සනට කරගන්න ඔබටත් අනගි අවස්ථාවක්. ඔබගේ ටියුෂන් පන්තියට, රෙස්ටුරන්ට් එකට, බිස්නස් එකට ඕනම දෙයකට ඔබට අවශ්‍ය තවත් සේවාවන් රසක් සඳහා අදම අපිට කතා කරන්න.